හෙල්ලෝ ගයිස්. ඉතින් මොකද වෙන්නේ කොල්ලෝ කෙල්ලෝ සෙට් එකම ඉතින් ආදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඔන්න ඉතින් අපේ Free Fire game එකට එන්න තියෙන 9 වෙනි anniversary එක වගේම OB45 4 update එකෙන් වෙන්න යන දේවල් ගැන තමයි අද කතා කරන්න ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අය සුපරිම event එකක් එන්න තියෙනවා. ඉතින් ඒ වගේම 9 වෙනි anniversary එක සුපිරියක් කරලා තියෙනවා. ඉතින් මෙන්න මේ විදියට ලොබි එකක් තියෙනවා මචං. ඉතින් මේක තමයි ලොබි එක මචං. ඉතින් ඩාන්ස් කරන්න පුළුවන්. ඉතින් පේනවනේ ඉමෝට් ටිකක් ඩිසයින් කරලා තියෙනවා. ඉමෝට් 7ක් තියෙනවා. ඉතින් 9 anniversary එක තමයි ඉතින් සුපිරියක් කරලා තියෙනවා ගරින එක. ඉතින් හොඳම සුපිරි ඉවෙන්ට් එකක් එහෙම ඇවිල්ලා තියෙනවා. ඉතින් පේනවනේ මෙන්න මේ වගේ මේවා බැච් කම්ප්ලීට් කරලා ඔයාලට මෙන්න මේවා ගන්න පුළුවන්. ඉතින් කිට් බන්ඩල් එකක් තියෙනවා. ඒක සපෝට් නෑ ගයිස්. ඉතින් පෙන්නන්නේ නෑ මෙතනින්. මම ඒක ෆොටෝ එකක් දාන්නම්. ඉතින් මෙන්න මේවා ලෝන් වොල්ෆ් මැච් නිකන් කස්ටම් එකක් අය මචං. ඉතින් මෙතෙන්ට වෙලා ඉන්න ඕනේ. හරිද? ඉඳලා මචං එක්කෙනෙක් අවුට් වුණාම මචං උඹට එතෙන්ට යන්න පුළුවන්. ඉතින් ක්ලික් එකේම ඉන්න ඕනේ. ඉතින් මෙතෙන්ට වෙලා ඉතින් පේනවනේ anniversary එකට තමයි මේක හදලා තියෙන්නේ. ඉතින් ඇතුළට යන්න බෑ. ඉතින් මෙන්න මෙතෙන්ටලා ඉන්න ඕනේ. තව එන්න තියෙනවා මෙන්න මේ වගේ මාස්ක් 4ක් එන්න තියෙනවා. ඉතින් රැවුල් 2යි පේනවනේ. මෙන්න මේ වගේ ඉවෙන්ට් එකකුත් එන්න තියෙනවා guys. ඉතින් මේල් ෆීමේල් බන්ඩල් 2යි ස්කින් කටාන ස්කින් 2යි වෝල් 1යි බයික් ස්කින් 1යි බෑක්පැක් එකක් වගේම තව වෙලා තියෙනවා. ඉතින් ඒම් එකට මචං ක්‍රිස්ටල් දෙයක් දෙපැත්තෙන් තියෙනවා. ඉතින් ක්‍රිස්ටල් නිකන් දියමන්ති දෙයක් වගේ තව එන්න තියෙනවා. ඉතින් පින්ක් ඩයමන්ඩ් ස්ටෝර් එකේ එන්න තියෙනවා කියලා තියෙනවා. ඉතින් ඉවෙන්ට් එක දැනට නම් ඇවිල්ලා නැහැ. 9 anniversary එක මේ මාසේ අන්තිමේට වගේ එනවා කියලා තියෙනවා. ඉතින් මේ 5 වෙනි anniversary එකෙත් ආවනේ මචං. ඉතින් පින්ක් ඩයමන්ඩ් ස්ටෝර් එකේ එන්නේ වගේ තව එන්න තියෙනවා මේ වගේ මැජික් කියුබ් ඉවෙන්ට් එකක් අලුත් ඉවෙන්ට් එකක්. ඉතින් සුපිරියක් කරලා තියෙනවා. ඒ වගේම ජෝකර් බන්ඩල් එකක් එනවා කියලා තියෙනවා. කොහොමද දන්නේ. ඉතින් මෙන්න ඊපස්සේ ඊළඟ ස්ටෙප් එක තමයි ඉතින් මෙන්න මේ වගේ තමයි බීයා මැප් එකට ගියාම එන්න මචං. වෙනවනේ අහස් කූරු දානවා මල් එලි දානවා 9 anniversary badge මචං තියෙන අපේ පිච් එකේ. හරිද? පිච් එකේ තමයි මේක තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහ තමයි ක්‍රිස්ටල් වලින් ඩිසයින්ලා තියෙනවා මචං. දියමන්ති තනිකරම දියමන්ති වලින් හදලා තියෙන 9 බැජ් එකක් තියෙනවා. ඉතින් සුපිරියක් තමයි. නොයි විදිහට බෑ ගන්න බලන්න. තව වෙලා තියෙනවා මචං මෙන්න මේ වගේ බන්ඩල් දෙයක් එන්න තියෙනවා. ඉතින් ඒකත් සුපිරියක්. ඒ වගේම මෙන්න මේ විදිහ තමයි කොයින් 200 ගන්න තියෙන බැජ් එකක් මේ විදිහ තමයි තියෙන්නේ. ඉතින් ක්‍රිස්ටල් වලින් ඩිසයින් වෙලා අලුතෙන්ම පිච් එක මචං ඇතුලේ පිච් එකක් නෑ. ඉතින් මේක ස්ටේඩියම් එකක් වගේ කියන්නේ 9 anniversary එකටම තමයි හදලා තියෙන්නේ. මෙන්න මෙතන තියෙනවා එයාර් ඩ්‍රොප් එකක් වගේ සීන් එකක්. මං හිතන්නේ මෙතනට වෙලා ඒක ඇල්ලුවට පස්සේ ඔටෝ කම්ප්ලීට් වෙනවා කඩුවක් මචං. හරිද? ඒ කඩුව කම්ප්ලීට් වුණාට පස්සේ උඹට වෝල් ඒ කියන්නේ එයාර් ඩ්‍රොප් එකේ වගේම තමයි කම්ප්ලීට් වුණාට පස්සේ ගන්න ලූට් ගන්න පුළුවන්. ඉතින් සුපිරියක්. ඉතින් එන්න තියෙන මේ මාසේ අන්තිමේට වගේ තමයි ජූනි මුල වගේ. ඉතින් තමයි වෙන්න යන්නේ. ඉතින් සුපිරි වැඩ කිට්ටියක් තියෙනවා. තව සීන් ටිකක් තියෙනවා. ඉතින් ඒක තව වීඩියෝ එකකින් අරන් එන්නම් guys. ඉතින් තාමත් subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා ඉතින් ඉල්ලනවා.